අලුත්ම තොරතුරු දැනගන්න gossip with හිමාපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතිං මේ ගොඩ හයිලවල් මාර්ගයේ පැත්තේ ගෙදර මුල්ල හන්දිය ආසන්නේදී තිබ්බ රොටි දන්සලක පෝලිමකට කැප්රදයක් කඩා වැදීමෙන් එකම් පවුලේ ඥාතීන් 4 දෙනෙක් ඇතුළු 6 දෙනෙක් මිය ගිය පුවත මේ වෙනකොට අපේ රටේ බොහෝ දෙනා සංවේගයට පත් කරපු කරුණක් බවට පත්වෙලා තියෙනවා. ඉතිං ඔවුන්ට ආදරය දෙන දෙනෝදාහක් දෙනාගේ දුක්සෝ සුසුම් මැද මේ කතාව ඇහෙන්නේ වෙනස්ම මතක පෙළක් ගැනයි. ඉතිං අනේ තාත්තේ ඔයා කොහෙද ඉන්නේ? වෙසක් බලල උදේ එනවා කියලා ගියේ ඇයි අපිව දාලා ගියේ මට දරාගන්න බෑ තාත්තේ. මේ විදිහට මේකටට උදාවෙච්ච වෙසක් අසිරිය කඳුළු ගංගාවක් කරපු බේබදු රියදරගු විසින් සිදුකරපු මාරකරිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පියෙකුගේ දියණියක් දරාගත නොහැකි වේදනාවෙන් හෝමාගම රෝහල දෙවනත් කරමින් විලාප නගලා තියෙනවා. ඉතින් තම පියාගේ හදිසි වියෝව දරාගත නොහැකිව මෙම දියණිය හඬා වැළපුණු අයුරු හැමෝගෙම හදවත සලිත කරවන සුළු එකක් වෙලා තියෙනවා. ඉතින් රාත්‍රී ආහාර ගැනීම සඳහා දන්සල් පෝලිමේ හිටපු අහිංසක මිනිස්සු මේ විදිහට කැප්රතයකට යට කිරීම සම්බන්ධයෙන් මේ ධාවනය කරපු පුද්ගලයා ගැන පරීක්ෂණ කළාම මෙයා අධික විදිහට බීමතින් ඉඳලා තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ කබ්රතේ රියදුරු පිළියන්දල ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යන අවුරුදු 42ක කෙනෙක් කියලත් හෙළි වෙලා තියෙනවා. ඉතින් මේ අනතුරෙන් පස්සේ අත්අඩංගුවට ගත්ත කැබ්රත රියදුරු අවිස්සාවේල ප්‍රදේශයේ කිසියම් ස්ථානයකදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග පෙරේදා මධ්‍යම රාත්‍රිය වනතුරු මත්පැන් පානය කරලා තියෙනවා. ඉතින් මේ තිදෙනා කැබ්රතේ නැගිලා අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට අධික වේගයෙන් කැබ්රතේ පදවාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහොම හරි පියවිසියේ ඉක්මවන තරමට මත්පැන් පානය කරලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ පුද්ගලයන් දෙදෙනා අතරමඟදී හප්පාගෙන අධික වේගයෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහොම හරි මධ්‍යම රාත්‍රී 12:30 පහු වෙනකොට මේගොඩ මන්සන්දියේ රොටි දන්සලක් තිබිලා තියෙනවා. වෙසක් සිරි නරඹා කුසගින්නේ හිටපු 100කට ආසන්න පිරිසක් කුස පුරවා ගැනීමට සම්වාර එනතුරු රොටි දන්සල ඉදිරිපිට මාර්ගයේ පෝලිම් ගහිලා ඉඳලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මාර්ගයේ වාහන තදබදයක්ද පැවතිලා තියෙනවා. ඉතින් දන්සලට පැමිණෙන පිරිස් මාර්ගය හරහා ගමන් කරමින් සිටීම නිසා එම වාහන තදබදය නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අධික වේගයෙන් කැප්රපි පදවාගෙන ආපු බීමත් පුද්ගලයා දන්සල ආසන්නයේදී වේගය අඩු කරලත් තියෙනවා. ඉතින් මේ විදිහට මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් රථය නතර කරන්න අවස්ථා කිහිපයකදීම මේ පොලිසිය විසින් නියෝග කරලා තිබ්බත් බීමත් රියදුරු නොතකා නොනවත්වා ධාවනය සිද්ධ කරලා තියෙනවා. කොහොම නමුත් හෝමගම් ප්‍රදේශයේදී පොලිස් අතුරුපදී එක්කේ නිලධාරීන් කැබ් රථය පසුපස ගිහිල්ලා ගිනි අය පෙන්වලා රථය නතර කර ගැනීමට කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ කටයුත්ත සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එකම් පවුලේ 4 දෙනෙක්ද මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට මිය ගිහිල්ලා තිබ්බේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වෙලා හිටපු ඥාතීන් 4 දෙනෙක්. ඉතින් අවුරුදු 56ක ඉන්ද්‍රාණි නැමැති මව, අවුරුදු 35ක නිරංගි නැමැති දියණිය, 38ක ප්‍රියංකර නානායක්කාර කියන දියණියගේ සැමියා, ඒ වගේම අවුරුදු 15ක මලීෂා කියන දියණිය. ඉතින් මේ විදිහට මේ කට්ටියම මේ අනතුරින් ජීවිතේ අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධියට මුහුණ පාපු අයෙක් මෙන්න මේ ආකාරයෙන් තමයි මේ සිද්ධිය විස්තර කරලා තියෙන්නේ. පෙරේදා රෑ 8 ඉඳලා දන්සල තිබුණා. දන්සල ඉවර වෙලා තිබුණේ රෑ 1ට විතර. අපි ගෙදර ඉන්නකොට එකපාරම ලොකු ශබ්දයක් ඇහුණා. වාහන දෙකක් හැප්පුණා කියලා අපිට තේරුණා. ඒ ගමන්ම අපි එතෙන්ට දුවගෙන ගියා. අපි යනකොටත් කට්ටිය වට වෙලා හිටියා. කිහිප දෙනෙක්ම වැටිලා හිටියා. ඒ අය වේදනාවෙන් කෑ ගසමින් හිටියා. අවුරුදු 15ක විතර ළමයෙකුයි 25ක විතර ළමයෙකුයි හිටියා වැටිලා. ඒත් එක්කම වාහන දෙක දාලා තුවාල වෙලා හිටපු අය රෝහලට එව්වා. ටිකකට පස්සේ පොලිසිය ආවා. සිද්ධිය ගැන තම අත්දැකීම මේ විදිහට තමයි මෙයා විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අත්අඩංගුවට ගත්ත රියදුරට මනුෂ්‍ය ඝාතන චෝදනාව ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අඩු පැවරීමට කටයුතු කරනවා කියලා පොලිසිය කියනවා.
ඒ වගේම අනතුරක් පළක්වා නොගැනීම, අපරීක්ෂාකාරී රියදාවනය, අධික වේගයෙන් රියදාවනය, බීමකින් සිටීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මේ සැකකරුට එරෙහිව නඩු පැවරීමටත් නියමිත වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි මෙම සැකකරු ගාව තිබ්බ රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රයේ කල්ලිකුත් වී තියෙනවා කියලා විමර්ශන වලින් හෙළි වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ පුද්ගලයාව හෝමගම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පස්සේ 16 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ සම්පූර්ණ පුවතම දිවයින පුවත්පතේ මේ විදිහට සටහන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ඉස්සරහටත් මේ වගේ ගොසිප් දැනගන්න පුළුවන්, නිවුස් දැනගන්න පුළුවන්. අනිවාර්යෙන්ම පහළ තියෙන කළු පාට subscribe button එක ක්ලික් කරලා ගොසිප් with හිමාබිව දැන්ම subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝවක් අරන් ආයෙමත් එන්නම්. එතකන් හැම දිනාටම සුබ දවසක් වේවා.